මම අද අරගෙන ආවේ රසම රස අයිස් කෝෆි එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. හරි මම මේකට මුලින්ම අරගෙන තියෙන්නේ කෝපි කුඩු මේ හැඳි 3ක් අරගෙන තියෙන්නේ. ඒ වගේම සීනි තේ හැඳි 4ක් විතර ඔයාලගේ රස අනුව. ඒ වගේම මෙතන ෆ්‍රෙෂ් මිල්ක් ලීටරයක් අරගෙන තියෙන්නේ. ඔයාලට මේක කිරි පිටි මේ හැඳි 4කින් ලීටරයක් හදාගන්න පුළුවන්. ඒ ටික තමයි මම අරගෙන තියෙන්නේ. ඊළඟට මම මේ භාජනයේට කෝපි ටික මම එකතු කරගන්නවා. ඊළඟට මම මේකට කුරුඳු පුතු කෑල්ලකුයි කරාමු නැටි දෙකකුයි දාගන්නවා. ඔයාලට කැමති නම් විතරක් ඒක දාගන්න පුළුවන්. ඊළඟට මම මේකට උණු වතුර මිලිලීටර 200ක් විතර එකතු කරගෙන මේ ටික තැම්බෙන්න වහලා තියෙනවා විනාඩි 5ක් විතර. හරි මේ තියෙන විනාඩි 5කට පස්සේ තැම්බුණාට පස්සේ මම ඊට පස්සේ ඒකට අර කිලි ලීටරේ එකතු කරගන්නවා. ඊළඟට මම මේකට අර සීනි තේ හැඳි 4ක් එකතු කරගන්නවා. ඔයාලගේ රස අනුව සීනි එකතු කරගන්න. ඊළඟට මම මේ ටික මික්ස් කරගන්නවා සීනි ටික දිය වෙන්න. හරි ඊට පස්සේ මම ෆ්‍රිජ් එකේ තියෙන බෝල් එක අරගෙන මම ඒකට අපේ කෝපි ටික පෙරා ගන්නවා. මේක තියන්නේ ෆ්‍රීසර් එකේ නෙමෙයි ෆ්‍රිජ් එකේ යට කොටසේ. ඔයාලට මේක ෆ්‍රිජ් එකේ තියාගෙන දවස් 2ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හරි මම මේක ඉදිරියට ඔයාලට දාලා පෙන්නන්නම්. ඉතින් මේ තියෙන අපි හදාගත්ත අයිස් කෝෆි එක හදාගන්න හරිම ලේසි. හරිම ඉක්මනින් හදාගන්නත් පුළුවන්. ගෙදරට නමුත්තන් උනත් ඔයාලට මේක පිළිගන්නන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක ගෙදරට try කරලා බලන්න. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරගෙන යන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.